ආයිබෝ වේවා. මේ වීඩියෝ එකේ හිත වේදනාවෙන් දාන්නේ මේ තියෙන්නේ අපේ පුරාණ පුස්කොළ පොත් මේ වගේ දැන් කෑලි නැත් කරගෙන ආපු අයත් අද මිය පරලොව ගිහිල්ලා අවසාන පුරුකමි. කතාව මෙහෙම තියෙනවා. 1979 වසරේ මාගේ ගුරු ඇදුරුතුමා දුකටපත් අයට ප්‍රතිකාර ලෙස දුන් ඖෂධය. එම රෝගියාගේ ලෙඩ 8කට එකකට ඔහුට තිබුණේ. ලෙඩ 8ක් තිබ්බා. එම බිරිඳටත් එසේමයි. රෝගීන්ගේ පරීක්ෂාවෙන් පසු පහත පළවෙන බෙහෙත් දුනිමි. දින 8කින් වීමට තෑගි භෝගද කැටුව සතුටින් දෙපා වැඳ ඔවුන්ගේ රෝගී තත්ත්වය සුව වූ බව කියා සිටියා. ඔවුන් අදටත් සුවසේ සිටී. එදා මා ඔවුන් එම වෙදතුමන්ගේ දරුවෙකුය, ගෝලයෙකුය, ශිෂ්‍යයෙකුය. මා අඹුසැමියන්ගේ ප්‍රශ්න කතා කර මෙම ඖෂධ වූ පිළියම් කියා දුන්නා. 100ට ලක්ෂ වාරයක් සත්‍යයි. අවුරුදු 18 ඉඳලා 80 පැනපු මහල්ලා දක්වා මෙහි ප්‍රතිඵල ලබයි. අන්තఃපුර බිසෝවරු කියන්නේ රජුන්ගේ අන්තఃපුර බිසෝවරු 500ක් සඳහා රාජකීය වෙද උතුමන් විසින් භාවිතා කළ පුරාණ පුස්කොළ වට්ටෝරු දැනුම ලබාගෙන අත්දැකීම් ලබා දැනට මෙම වස්තූන් ඔළුවේ තැන්පත් කරගෙන මිය යනවාට වඩා ලෝකයාට දීමට සිතා. කෙටියෙන් ඵල ප්‍රයෝජන ගැනීමටත් ව්‍යාපාරික වශයෙන් කෙනෙකු මේවා නිපදවා මිනිස් වර්ගයාට ශනිකව ලබා ගැනීමට හොඳ වෙළඳපළක් සාදා දෙනවා නම් කැමැතියි. මා එහෙම මහත්ම මහත්මියෙක් ඉන්නවා නම් උදව් කරන්න. මාගේ ගුරුතුමන් වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙහි අඩංගු මේ ඇතිවෙන තෙල් බෙහෙත් හෙළයන් රහසේ රැකී අනාගතයට ප්‍රයෝජන ගැනීම. මේ තියෙන්නේ එයින් නිෂ්පාදනය කළ යුතු කරන දේවල්. මහා කාම පානය නැත්නම් අරිෂ්ඨය, මහා කාම තෛලය, මහා කාම කල්පය, මහා කාම සුවඳ ධූපය. ඒ කියන්නේ පැය 3ක් මෙහා කිසිම ඇතිවීමක් ස්ත්‍රී පුරුෂයන්ට වෙන්නේ නැත. ක්‍රියාත්මක. මේ තියෙන්නේ රෝගී ස්ත්‍රී පුරුෂ කාම සම්පත්තිය වර්ධනය පුරාණ වට්ටෝරුවකින් සමන්විතයි. උපරිම කාලය පැය 3යි. තුනට වඩා දීර්ඝ කර හැකිය. බෙහෙත් වලින් කිසිම නිෂ්පත්තියක් වෙන්නේ නැත. විනාශයක් නැත. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම යහපති. වයස 90ක් දක්වා 100 දක්වා ගිය අයටත් මේ බෙහෙත් එකෙන් ඵල ප්‍රයෝජනයක් අපේ ගුරුතුමන්ලා දී ඵල ප්‍රයෝජන ලබා ඇත. හැලි 3යි වේල් 21යි. ඒ නිසා මේක දෙන්නේ ආධුනිකයන්ට බෙහෙත් එක සදලා දෙනවා. ඒක වේල් 28කට පාවිච්චි කරන්න. අද කාලේ නම් ෆ්‍රිජ් එකක තබාගෙන මේස තේ හැඳි කාලා පාලනය කිරීම යහපතයි. ස්ත්‍රී පුරුෂ රෝග 1008ක් සුවයි. ලිංගික රෝග. රාජ වෙද උතුමන් විසින් අන්තఃපුරය සඳහා දුන් ඖෂධ යන්ත්‍ර මන්ත්‍ර පිළිවෙත් වලින් සමන්විතයි. ස්ත්‍රී රෝග නැත්නම් ස්ත්‍රීන්ගේ දැනට ඔය වර්ධනය කර ගැනීමට පුවත්පත්වල ඉන්ටර්නෙට් වල දාලා තියෙන කෘත්‍රිම දේවල් ටැබ්ලට් නෙමෙයි, ක්‍රීම් නෙමෙයි. මේ අපේ හෙළයන්ගෙදී දුම් මැල්ලීම. ඒ කියන්නේ බොණ්ඩ අකමැති, පාවිච්චියට අකමැති සිංහල බෙහෙත් තිත්තයි, කසාය තිත්තයි. තෙල් ගඳයි. අමිහිරි සුවඳක් නෙන්නේ. මේ නිසා ශරීරයට දුම් වැල්ලීම, අඟුරු කබලකට මේ කුඩු දමා දුම් වැල්ලීම, නාසයෙන් හුස්ම ගැනීම,
එහෙමනම් මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ වෙළඳ ව්‍යාපාරික කටයුතු කිරීමටවත් මුදල් හොයා ගැනීමටවත් නෙමෙයි. මේක තියෙනවා සැලකිය යුතුයි ඉදිරි දියුණුව සඳහා ව්‍යාපාරක මහත්මී මේවා ඉදිරියට කරගෙන යනවා නම් උදව් පදව් දන්න දේ කියලා මේ බෙහෙත් ඖෂධ පොත්පත් අඩුම වශයෙන් ඒ බෙහෙත් ඖෂධ නිෂ්පාදනයේදී සහභාගී වෙනවා. මේ කියන ඖෂධ වර්ග පොත් අද මේ පොත් ගොඩාක් දුරට කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිහින් මේ තියෙනවා ඔක්කොම දැන් තියෙන්නේ ඔළුවේ කටපාඩම් අත්දැකීම් තියෙනවා බෙහෙත් නිකුත් කරලා තියෙනවා. දැන් ඉන්න අයට ෆෝන් නොබෝවා ඉඳලා ජීවත් වෙලා හරියන්නේ කයිවාරු කියලා හරියන්නේ මේ අපේ සුද්දගේ දේ නෙමෙයි අපි බලන්න අපේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් කාට හරි යහපතක් වෙනවා කියලා. චෝදනා යෝජනා හෝ මේ ගැන අදහස් තියෙනවා නම් මැසේජ් කරන්න මේ නම්බර එකට සැමට පිවිසුරු තුනුරුවන්ගේම සරණයි.